අයිබෝවන් අද ඔයාලා මගෙත් එක්ක එකතු වෙලා ඉන්නේ ඔලිම්පියාඩ් මැච් 6 වෙනි ගානත් එක්ක. මේ තියෙන්නේ අද අපිට හදන්න තියෙන ගාන. අපි ගාන හදන්න යන්න කලින් මම ඔයාලට ගිය සතියේ ගානක් හදන්න දුන්නා මතකද? අපි ඒ ගාන හදලා ඉන්නේ. සමහර විට මේ වීඩියෝ එක බලන ඔයා මගේ වීඩියෝ එකක් ඉස්සෙල්ලම බලලා වෙන්න පුළුවන්. ඉතින් මීට කලින් මම වීඩියෝස් 5ක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ වීඩියෝ පහේ ලින්ක්ස් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. නැත්නම් මගේ channel එකට ගිහිල්ලා ඒ වීඩියෝස් පහ බලන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි යන් ඔයාලට මම ගිය සතියේ දීපු ගාන කොහොමද හදන්නේ කියලා බලන්න. ඔයාලට මතක ඇති මම මේ වගේම ගානක් තමයි ගිය සතියේත් හැදුවේ. එතකොට මම මේ ගාන හදන්නේ කොහොමද, මේක ලේසියෙන් හදන්නේ කොහොමද, මොකද්ද මේ ගාන හදන්න දෙන කෙටි ක්‍රමය කියලා මම ඔයාලට කියලා දුන්නා. ඒ හින්දා දැන් මම මේ වෙලාවේ ලොකු විස්තරයක් කරන්නේ නැතුව මේ ගාන ටිකක් ඉක්මනට හදන්න. අපි මේ සංඛ්‍යාව කොටස් දෙකකට කඩා ගන්නවා. ඒ කියන්නේ 333000 ධන 660 ඍණ 990. අපි ගිය සතියේ කිව්වා අපි මේ ගාන මේ විදිහට ලියුවා කියලා මේ ගානට කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා. හරිද? අපි මේ 333000 ආපහු ඒ විදිහටම ලියාගෙන මේ සංඛ්‍යාව දෙක සුළු කරගත්තාම අපිට එන්නේ ඍණ 333. අපිට දැන් මෙතනින් පොදු සාධකයක් පේනවා. ඒ තමයි 333. අපි ඒක එළියට ගත්තාම මෙතන ඉතුරු වෙන්නේ 1000 ඍණ 1. අපි දැන් ආපහු වර්ගමූලය දාලා 333 මෙතන වරහන සුළු වුණාම එන්නේ තනි සංඛ්‍යාවක් නිසාම ගුණ කිරීම දා ගන්නවා. 1000ක් අඩු වුණාම 999යි. අපිට මේ 999 මෙහෙම ලියන්න පුළුවන් නේද? මම 333 ලියන්නම්. අපිට මේ 999 ලියන්න පුළුවන් නේද? 333 ගුණ කිරීම 3 කියලා. මේ සම්පූර්ණකයේ වර්ගමූලය. අපි දන්නවා 333 ගුණ කරපුවාම 333 වර්ගය. ඒ වර්ගයේ වර්ගමූලය කියලා කියන්නේ ඒ සංඛ්‍යාවමයි කියලා මම ඔයාලට ගිය සතියේ කියලා දුන්නා. එතකොට 333 ගුණ කරලා ඒකට වර්ගමූලය දාපුවාම එන්නේ ආපහු 333යි. ඒ කියන්නේ 333 ගුණ කිරීම අපි මේ මූල තුන ඒ විදිහටම ලියාගමු. අවසාන පිළිතුර වෙන්නේ 333යි මූල 3. මේක තමයි මේකේ අවසාන පිළිතුර. අපිට මේකේ උත්තරේ මේ විදිහට තියන්න පුළුවන්. මෙතනින් එහාට මේක සුළු කරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් දැන් අපි යන් ඔලිම්පියාඩ් මැච් 6 වෙනි ගානට. ඒ කියන්නේ අද ගානට. බලන්න මේ ගාන මෙහෙම කියනවා. x ධන 1යට x සමානයි 3යි 9. x වර්ගය ධන 1යට x වර්ගය සමානයි කීයද කියලා තමයි අපෙන් අහන්නේ. නිකන් බලන්න x වල වර්ගය. හරිද? 1යට x වල වර්ගය. 1යට x වල වර්ගය. අපි දන්නා 1 වර්ගය එකමයි මේ තියෙන්නේ x වල වර්ගය. අපි නිකමට මේ සම්පූර්ණ ප්‍රකාශනයේටම වර්ගය දාලා බලමු. ඒ කියන්නේ මෙහෙම. x ධන 1යට x වල සම්පූර්ණ වර්ගයක් දාලා අපි එහා පැත්තේ තියෙන 3ටත් වර්ගයක් දාගන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් 10 11 වසර ඒ කියන්නේ O level කරන කෙනෙකුට නම් මේක හිතලා දාන්න පුළුවන්. ඒ කියන්නේ මේ ප්‍රකාශනයේ වර්ගය හිතලා ලියන්න පුළුවන්. නමුත් 8 9 වසරවල නංගියෙකුට මල්ලියෙකුට මේකේ උත්තරේ හිතලා දාගන්න අමාරුයි. ඒ නිසා මම මේ ප්‍රකාශනයේ වර්ගය ගන්න විදිහත් ඔයාලට කියලා දෙන්නම්. අපි දන්නවා 3 වර්ගය කියන්නේ 3 ගුණ කිරීම 3. 5 වර්ගය කියන්නේ 5 ගුණ කිරීම 5. එතකොට x ධන 1යට x වල වර්ගය කියන්නේ මොකද්ද? ඒ වගේ ඒවා දෙකක්. දැන් මෙතන තියෙන්නේ 3 ගුණ කිරීම 3. ඒ කියන්නේ දෙකක් නේ. මෙතන මේ ප්‍රකාශනයේ වගේ දෙකක්. ඒ කියන්නේ x ධන 1යට x වාරයක් x ධන 1යට x. අපි දන්නවා 3 වර්ගය 9යි. ඊට පස්සේ අපි මේ 1x එකක් එළියට අරගෙන මේ ප්‍රකාශනය එහෙමම ලියමු. ඊට පස්සේ ධන 1ට x එකක් අරගෙන ආපහු මේ ප්‍රකාශනය එහෙමම ලියමු. සමානයි 9. මම මේ ගාන ඉතුරු ටික මේ පැත්තෙන් හදන්නම්. අපි දන්නවා x ගෙන් ගුණ කරපුවාම x වල වර්ගය. x 1ට x ගෙන් ගුණ කරපුවාම මේ x ට මේ x කැපිලා යනවා. ඒතකොට ඉතුරු වෙන්නේ 1යි. 1 කියන්නේ ඒක ධන 1ක්. ඊළඟ එකෙත් එහෙමමයි. 1ට x ගෙන් ගුණ කරපුවාම මේ x ට ආපහු මේ x කැපිලා යනවා. එතකොට එතනත් එන්නේ එකම. ඒ කියන්නේ ධන 1ක්. ඊට පස්සේ 1ට x ගෙන් ගුණ කරපුවාම එන්නේ
එක එකෙන් ගුණ කරපුවාම 1යි x ගෙන් ගුණ කරපුවාම x වල වර්ගය සමානයි 9. දැන් අපිට හොයන්න ඕනේ මොකද්ද? x වල වර්ගය ධන 1යට x වල වර්ගය. අපිට දැන් මේ සංඛ්‍යා දෙක ඇවිල්ලා තියෙන්නේ. අපි මේ සංඛ්‍යා දෙක එක ළඟ තියාගමු. මේ සංඛ්‍යා දෙක සුළු කරපුවාම එන්නේ ධන 2 සමානයි 9යි. අපි මේ ධන දෙක එහා පැත්තට අරන් යමු. එතකොට අපිට මේ x වර්ගයේ ධන 1යට x වර්ගය උක්ත කරගන්න පුළුවන්. ඒක එහා පැත්තට අරගෙන ගියපුවාම එන්නේ 9 ඍණ 2ක් කියලා. ඊට පස්සේ x වර්ගයේ ධන 1යට x වර්ගයේ උත්තරය අපිට එනවා 7 කියලා. මේක තමයි මම ඔයාලට කියලා දීපු ඔලිම්පියාඩ් මැත්ස් 6 වෙනි ගානේ උත්තරේ. ඉතින් ඔයාලට මතක ඇති මම ඔයාලට කලින් සතියේ වීඩියෝ එකේ ඔයාලට ගෙදරින් ඒ කියන්නේ ගෙදර ඉන්න ගමන් මේ වීඩියෝ එක බලලා ඒ ගානට සමාන වෙන තවත් ගානක් ඔයාලට හදලා එන උත්තරේ කමෙන්ට් එකක් දාන්න කියලා මම ඔයාලට කිව්වා. කිහිප දෙනෙක් ගිය සතියේ ගානේ උත්තරේ දාලා තිබුණා. ඉතින් මම ඔයාලට මේ සතියේත් ඒ වගේ ගානක් දෙනවා. මේ තියෙන්නේ අද ඔයාලට හදන්න කියලා මම දෙන ගාන. ඉතින් ඔයාලට පේන්නේ නැති මෙතනත් අපි අද හදපු ගානට සමානම ගානක් තමයි තියෙන්නේ. ඉතින් විනාඩි 5ක් විතර අරගෙන මේ ගාන හදලා එන උත්තරේ වීඩියෝ එකට පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. මම ඔලිම්පියාඩ් මැත්ස් 7 වෙනි ගානත් එක්ක මේ ගාන ඩිස්කස් කරනවා. එතකොට ඊළඟ වීඩියෝ එක ලබන සෙනසුරාදා 7 වෙනකොට මගේ channel එකේ බලා ගන්න පුළුවන්. ඉතින් එදාට මේ වීඩියෝ එක බලන්න ඔයාලා ලෑස්තිලා ඉන්න. Thank you.